ඉන්නකොට පේනවා අදින්න බුබ්බක හාමුදුරුවෝ පිටපාතේ අරගෙන යනවා. අදින්න බුබ්බකට හිතුන මොනවාද දුන්නේ කියලා බලන්න ඕනේ කියලා. අදින්න බුබ්බක මොකද වෙන්නේ? සුවගණ කියලා බැලුවා පාත්‍රේ බannකොට අදින්න බුබ්බකට කේන්ති ගියා. අර හිතුවට වඩා දීලා. පින්නතුනේ හරි කේන්ති නා දුන්නට හිත හදාගන්න බැරි. දෙන්න කියපු කමට හම්බුණා. දීලා හිත හදාගන්න බැරි වුණා. බ්‍රහ්මලාට තාත්තලාට මම යෝජනා කරන්න උයනකොට එහෙම බඩගන්න උයන් දෙපා. අර නේ ලොග්නෝම් තබනවා කියව උයන් දෙපා. ඕනෑකමින් කරන්න උයන් දෙක කියනවා නෙමෙයි. ඒ ජීවිතේ අපිට පින්නතුනේ බොහොම කලාතුරකින් පොඩි අවස්ථාවක් ලැබෙන. අල්ප ගානක් දුක් දෙදලා මිනිස්සු වෙලා ඉපදුනාට මේ අතපය හතර හොඳට වැඩ කරන්න විවාහ වෙන්න දරුවෝ හදන්න ඒවා සංසාරේ හරි අඩුවෙන් ලැබෙන මේ ලැබෙන්නම පින්දහම් කරන්න ලැබෙන්නම නිවන් දකින්න යන ගමනේ පාරමිතා පුරන්න මේ අවස්ථාවන් බෝධිසත්වයන්ට නොතිබ්බනම් කොහොමද මහ රාජ්‍ය දන් දෙන්නේ කොහොමද අමුදරුවෝ දන් දෙන්නේ කොහොමද ඇස්තිස්මස්ලේ දන් දෙන්නේ මිනිසත් භවයන් ලැබු සෑම ආත්ම භාවයකම ඒ උත්තම පාරමිතා සම්පූර්ණ කරන්න යෙදුණා ඒ නිසා මම පින්වත් සියලු දෙනාටම බොහොම කරුණාවෙන් යෝජනා කරනවා ලැබුවා වූ මිනිසත් භවයේ තුල සසරට පාරමිතා පුරන්න මෙතාත්තලත් එහෙමයි. ඔය දරුවන්ට කණ්ඩ බොණ්ඩ ගෙනල්ලා දෙන එක, ගේ දොර හදන එක, ඉගෙන ගන්න මිල මුදල් දෙන එක. ඒවා හරි සතුටින් දානමය චේතනාවෙන් කරන්න. ඔය සමහර තාත්තලා ඉන්නෝනේ O level subject 9ටම පන්තියවල ඉවරුණාට පස්සේ 6-3ක් වගේ නම් තියෙන්නේ පොඩි ප්‍රතිඵලයක් නැති නබුරුවට කියන අපරාධ වේගම් කරපුවා කියලා කියන්නේ. මේ පන්ති ගාස්තු දෙනවා දිදී හූල්ලනවා. අත්තරක් යනවා මෙතරක් යනවා. මොනවා කරගන්නේ දන්නේ කියන්නේ. දන්නවනේ මහ ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර මම හිතනවා ඉන්නකොට පේනවා අදින්න බුබ්බක හාමුදුරුවෝ පිටපාතේ අරගෙන යනවා. අදින්න බුබ්බකට හිතුන මොනවාද දුන්නේ කියලා බලන්න ඕනේ කියලා. අදින්න බුබ්බක මොකද වෙන්නේ? සුවගණ කියලා බැලුවා පාත්‍රේ බannකොට අදින්න බුබ්බකට